ආයිබෝන් මම වෛද්‍ය ශානු රාජකරුණා. මේ දවස්වල අපේ ගොඩක් අයට කැස්ස, හෙම්බිරිසාව, හිස රද, හිස බර ගතිය, නාසයේ සිරවීම මේ වගේ රෝගී තත්ත්වයන් පවතිනවා. අද අපි කතා කරන්නේ මෙවැනි තත්ත්වයන්ගෙන් වැළකෙන්න ගෙදරදී කරගත හැකි අත්බෙහෙත් කිහිපයක්. අපිට පුළුවන් කබලි බැදගත් කොත්තමල්ලි ඉඟුරු කෑල්ලක් සමග තම්බලා එම ජලය ඖෂධීය පානයක් ලෙස පානය කරන්න. එහෙම නැත්නම් මధుර තලාකොළ මිටක් අරගෙන ගම්මිරිසට 10ක් පමණ තල්ලා දාලා තම්බලා එම ජලයත් ඖෂධීය පානයක් ලෙස පානය කරන්න පුළුවන්. මෙම ඖෂධීය පානය උදේ හවස කෑමට පසු පානය කිරීමෙන් ඔබට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට හිස බර ගතිය, නාසයේ සිරවීම මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් යකිනාරම් කොළ එහෙම නැත්නම් දෙහි කොළ මිටක් අරගෙන හොඳින් තම්බලා එම වාෂ්ප ස්ටීම් කිරීම. එහෙම නැත්නම් ආශ්වාස කිරීමෙන් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්. මෙසේ ස්ටීම් කරනකොට අනිවාර්යයෙන්ම නාසයෙන් ආශ්වාස කර, ඒ කියන්නේ නාසයෙන් ශරීරයේ අභ්‍යන්තරයට අරගෙන මුඛය හරහා ප්‍රශ්වාස කිරීම, මුඛය හරහා පිට කිරීම කරන්න ඕනේ. මෙවැනි ප්‍රතිකාර වලින් ඔබට යම් සහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් තවදුරටත් ඔබගේ රෝගී තත්ත්වය පවතී නම් අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වෙන්න අමතක කරන්න එපා.